අයිබෝන් ළමයි මම ඩොක්ටර් නදීර මම මේ වීඩියෝ එක ගේන්නේ 2025 කියන්නේ මේ සැරේ A level exam එකට physics paper එකට එන්න පුළුවන් ඔයගලන්ගේ ප්‍රශ්න අහන්න පුළුවන් දෙවෙනි paper එකට ප්‍රශ්න අහන්න පුළුවන් topics මොනවද වැඩිපුරම අවධානයක් ඔයගොල්ලෝ දෙන්න ඕනේ මේ තව මාසයක් ඉතුරුලා තියෙන ඔයගලන්ට මේ මාසෙ ඇතුළත ඔයගොල්ලෝ වැඩිම අවධානයක් දෙන්න ඕනේ topics මොනවද කියලා කියන තමයි මම කියන්නේ හරිද මම මේ කියන එකේ මේ වීඩියෝ එකේ වැදගත්කම තමයි දැන් ළමයි ඉන්න පුළුවන් මේ ශෛලික ස්ක්‍රිප්ට් කරන්නේ තමයි ඊළඟ සැරේ තමයි ලියන්නේ කියලා හිතනවා. තව සමහරක් ඉන්න පුළුවන් මේ S එකක් ආවොත් ඇති. හරි. ඊළඟට C එකක් බලාපොරොත්තු වෙන වැඩ කරන. ඒ වගේ එහෙම ඉන්නවද ළමයි? එහෙම ඉන්න පුළුවන්. හරි. ඒ බලන ඕගොල්ලෝ එයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් තව මාසයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අන්තිම කෙනෙක් කොයි විදිහට වැඩ කරගෙන ආවත් මේ අන්තිම මාස දෙකේ හරි කරන වැඩ අනුව ඕගොල්ලන්ට තියෙන එන්න තියෙන රිසල්ට් එක ගොඩක් වෙනස් වෙනවා. හරි. ඒක අත්දැකීමෙන් කියන්නේ. 2017 A level කරේ මම. එතකොට මේ 2017 A level මම A level කරපු අත්දැකීම් සහ 2017 පස්සේ 2018 ඉඳන් මම ක්ලාස් කරනවා. ඒතකොට මගේ ෆස්ට් බැච් එක කියන්නේ 2018. ඉතින් මේ මම ක්ලාස් කරලා ගත්ත අවුරුදු දැන් 8ක් වෙනවා. අවුරුදු 8ක් තිස්සේම ක්ලාස් කරලා ගත්ත අත්දැකීමුත් එක්ක තමයි මම මේ එන්න පුළුවන් මේ ටොපික්ස් ගැන ඔයගලන්ට මේ කියන්නේ. මේක වැදගත්කම තමයි දැන් උදාහරණ ගොඩක් තියෙනවා. කලින් මේ කලින් සැරේ මේ වගේ එන්න පුළුවන් ටොපික්ස් ටාගට් කරලා වැඩ කරලා PLN එකේ කට්ටියට 100 වෙන්න තියෙනවා. හරි. S එකට මේ 100 එකට ගිහිල්ලා තියෙනවා ළමයි. හරි. ඒ උදාහරණ ගොඩක් තියෙනවා. ඉතින් මේ මම මේ කියන ටොපික්ස් ටික බලලා වැඩිපුර අවධානය දෙන්න ඒවට. හරි. ඉවෙන් පාස් පේපර්ස් ඇවිල්ලා තියෙන ප්‍රශ්න තෝරගෙන කරන්න. ඒ ටොපික්ස් වලින් ඒ ටොපික්ස් එක කිව්වට පස්සේ මේ ප්‍රැක්ටිකල් එකක් කියනවනේ මේ ප්‍රැක්ටිකල් එකේදී නිකන් මේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ටික බලලා මේ උගන් කරේ කවුරු හරි ගුරුවරයෙක් උගන්වපු ටික බලලා විතරක් වැඩක් නැහැ. පාස් පේපර්ස් ඇවිල්ලා තියෙන මොනවද කියලා බලලා ඒවට අදාළ ප්‍රශ්න කරන්න. හරි. ඒවෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. මාකින් බලන්න. ඒගොල්ලෝ මාකින් වල බලාපොරොත්තු වෙලා තියෙන්නේ කොහොමද කියලා උත්තරේ බලන්න. හරිද? ඒ උත්තරේ ඒ විදිහට ලියන්න පුරුදු වෙන්න. හරිනේ? හරි. එහෙනම් අපි මුලින්ම යමු ස්ට්‍රක්චර්ඩ් එසේ වලට මොනවද අහන්න පුළුවන් කියලා බලන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා මේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ මේ මිනිමම් පාඩමේ තියෙන මේ මිනිමම් උපකරණ හතරෙන් හරි. එහෙම නැත්නම් යාන්ත්‍ර විද්‍යාවේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන ප්‍රැක්ටිකල් ටික දන්නවනේ. ඔන්න ඔය ටිකෙන් හරි. එහෙම නැත්නම් පදාර්ථ යාන්ත්‍රික ගුණ කොටස් වල තියෙනවා ප්‍රැක්ටිකල් කිහිපයක්. අන්නේ ප්‍රැක්ටිකල් වලින් තමයි සාමාන්‍යයෙන් යාන්ත්‍රික මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. එහෙම නැත්නම් කලාතුරකින් නිර්මාණික යාන්ත්‍රික විද්‍යාවේ තියරි භාවිත කරලා නිර්මාණික ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. එහෙම ඇහුවොත් කලින් අර ප්‍රැක්ටිකල් කරපු මතකේ ඕනේ නෑ. නිකන් තියරි භාවිත කරලා හදන්න පුළුවන්. හරි. එහෙම આવොත් ලේසි අතර. දැන් මම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ මේ 24 23 22 කලින් අවුරුදු වල මේ ආපු මේ කලින් අහලා තියෙන ප්‍රශ්න ටික ප්‍රැක්ටිකල් මොනවද කියලා. ඉතින් මේ 24 සාමාන්‍යයෙන් මේ අපෙන් ඇහුවේ මේ මයික්‍රෝවේව් විස්කෝප් ප්‍රමාණය 23 ඇහුවේ මේ සරල අවලම්බයේ පවතින ගුරුත්ව ත්වරණීය සෙවීම ප්‍රැක්ටිකල් එක. 22 බල සමාන්තර නියමය ඒ වගේම 21 20 මේ දුන්නක දුර්නියතිය සෙවීම කේ සෙවීම ප්‍රැක්ටිකල් එක ඇහුවා. ඉතින් මේ සැරේ ගත්තාම මේ සැරේ මට හිතෙනවා මේ සැරේ වැඩිම එන්න chance එකක් තියෙන්නේ ද්‍රව ස්ථිතියෙන් ප්‍රැක්ටිකල් එකක් එන්න පුළුවන්. ද්‍රව ස්ථිතිය. හරි. ද්‍රව ස්ථිතියෙන් තමයි එන්න මේ වැඩි chance එකක් තියෙන්නේ. එහෙම ගත්තාම ද්‍රව ස්ථිතියේ ප්‍රැක්ටිකල් තුනක් තියෙනවානේ. ඒ තුනෙන් මට හිතෙනවා බර යදූ පරීක්ෂණාලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වයේ සෙවීම කියන ප්‍රැක්ටිකල් එක අහන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම තව ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවානේ යූනලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීමයි හේයාර උපකරණයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීමයි. ඔන්න ඔය දෙකත් අහන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊට අමතරව මේ ගූර්ණ මූල ධර්මය මේ ප්‍රැක්ටිකල් එක අන්තිමට මම හිතන්නේ 2017 තමයි අහලා තියෙන්නේ. ඕක අහන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වාහනයේ වල යම් ආපාංගයේ සෙවීම කියන ප්‍රැක්ටිකල් එක මේ ඕක කලින් අහලම නැති තරම්. හරිද? ඔන්න ඕක කියන අලුත් දෙයක් අලුත් ප්‍රශ්නයක් දෙනවා නම් මෙන්න මේ වාහනයේ වල යම් ආපාංගයේ සෙවීම කියන එක අහන්න පුළුවන්. හරිද? ඒක බලා ගන්න මේක පාස් පේපර්ස් නැත්නම් ඔයගොල්ලෝ දැන්
මේව බලන්න කියන්නේ මම මේක විතරක් මේ පස් මේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රැක්ටිකල් පොතේ තියෙන ප්‍රැක්ටිකල් ටික නිකන් උඩින් බලාගෙන යන්න කියන එක නෙවෙයි. මේවෙන් අහලා තියෙන පාස් පේපර්ස් සහ මොඩල් ප්‍රශ්න කරන්න. හරිද? ලොකු කාලයක් යන්නේ නැහනේ. මේ දැන් තව සති 5ක් වගේ තියෙනවා. ඒ සති 5 ඇති හොඳටම ගේමක් ගහගන්න මේ ප්‍රශ්න මේවෙන් අහලා තියෙන පාස් පේපර් ප්‍රශ්න ටිකයි මොඩල් පේපර් මේ හොයලා කරන්න. හරි? ඒ වයිස් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා මාකින් බලන්න. හරි? ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ස්ට්‍රක්චර් දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහන්න ඕගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම තාපය. හරි? තාපය එකක් අනිවාර්යයෙන්ම එනවා. ওই තාප ප්‍රැක්ටිකල් වල රසදිය භාවිතා කරලා මේ කරන්න තියෙන ප්‍රැක්ටිකල් ගොඩක් 3ක් විතර ඕගොල්ලන්ගේ තාපයේ අයින් කරලා තියෙනවා. හරි? එතකොට අයින් කරලා ඒවා බලන්න ඕනේ නැහැ. මම වීඩියෝ එක අන්තිමට කියන්නම් මේ මොනවද අයින් කරලා තියෙන ප්‍රැක්ටිකල් ටික කියලා. ඉතුරු වෙලා තියෙන ප්‍රැක්ටිකල් මේ කිහිපයක් තියෙනවා. අර ඒවැ 24 අහලා තියෙන්නේ මේ මිශ්‍රණකමෙන් ජලයේ විශිෂ්ටතාව මේ වාෂ්පීකරණයේ විශිෂ්ටතාවයේ සෙවීම ප්‍රැක්ටිකල් එක. 23 අහලා තියෙන්නේ මේ මිශ්‍රණකමෙන් අයිස් වල විලෙන විශිෂ්ටතාවයේ සෙවීම. 22 අහලා තියෙන්නේ මිශ්‍රණකමෙන්. හරි. ඒතකොට මිශ්‍රණකමෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ටතාවයේ සෙවීම කියන 24 අහලා තියෙන ප්‍රැක්ටිකල් එක තමයි 22 අහලා තියෙන්නේ. ඒතකොට බලන්න මේක ළඟ එහෙම අහන්නත් පුළුවන්. මම උලන්නේ. හරි. මේ දුන්නට මේවා ආයි මේක මොනත් ආයි ඉස්සරේ අහන්න පුළුවන්. මොකක්ද තියෙනවා හරි. මම මේ දෙන්නේ වැඩිපුරම chance එකක් තියෙන්නේ මොනවද? නිවනම දෙන්නේ. ඒකට මේ 21 අහලා තියෙන්නේ උපදෙමු කැලරිමීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂතාවය සීමිත ප්‍රැක්ටිකල් එක. 20 ක්වීන් නල පරීක්ෂණය. මේ ක්වීන් නල පරීක්ෂණය කියන එක මේ රසදිය භාවිත කරන්න වෙන ප්‍රැක්ටිකල් එකක්. ඕක අයින් කරලා තියෙන්නේ. හරි. ඔය දැන් සිලබස් එකේ නෑ. ඕක අහන්නේ නෑ ඕගොල්ලෝ. හරි. එතකොට මේ සරේ එතකොට මේ විශිෂ්ට විශිෂ්ටතා පදාර්ථතාව සීමිත කියන ප්‍රැක්ටිකල් එක. ඕක අහන්න පුළුවන්. හරිද? ඉතින් ඒක හොයන්න අපිට ක්‍රම දෙකක් මේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා ඔයගොල්ලෝගේ මිශ්‍රණ ක්‍රමයෙන් හොයන එකයි මේ නිව්ටන්ගේ සිසිල් නියමයෙන් හොයන එකයි. නිව්ටන්ගේ සිසිල් නියමයෙන් අහුවොත් ටිකක් මේ සංකීර්ණ ප්‍රශ්න ටික අහන්න පුළුවන්. ඒ මුල් ප්‍රශ්නේම ගොඩක් තියෙනවා ඔකෙන් අහලා තියෙන ඒවා. ඉතින් ඒක බලා ගන්න මේ මට හිතෙනවා ගොඩක් වෙලාවට නිව්ටන්ගේ සිසිල් නියමය භාවිතයෙන් මේ ද්‍රවයක විශිෂ්ට මේ තාප පදාර්ථ සීමිත ප්‍රැක්ටිකල් එක අහන්න පුළුවන් කියලා. හරි. ඒක බලා ගන්න. ඊළඟට මේ තව chance එකක් තියෙනවා. උපදෙමු කැලරිමීටරයක් භාවිතයෙන් වාතයේ තුෂාරාංකයයි මේ සාපේක්ෂතාවය සීමිත කියන ප්‍රැක්ටිකල් එකක් අහන්න පුළුවන්. හරි. ඒක බලා ගන්න. ඊළඟට එන්න මේකත් ගොඩ දවසකින් ඇහෙලා නැහැ. මේකත් බලා ගන්න. මේ නිහත පරිමාණයේදී වායුක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම. ඕකත් අහන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒතර වැඩිම chance එක තියෙන්නේ මේක. මෙතන ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. ඒක බලා ගන්න. මේ දෙකත් බලා ගන්න. ඒවත් අහන්න පුළුවන්. හරි. මේවත් අහන්න පුළුවන්. ඉතින් මේ 24 මේක ඇහුවා කියලා දැන් බලන්න මෙතනම ඉන්නවා. මේක ඕගොල්ලන්ට පෙන්නන්න මේ කලින් අහලා තියෙන එක කෙහෙම්ම අහන්න පුළුවන්. දැන් මේවා 22 අහලා තියෙන එක ආයෙ 24 අහනවා. හරි. එහෙම අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි කරෙන්න තුන්වෙනි ස්ට්‍රක්චර් ගත්තට පස්සේ ඒක සාමාන්‍යයෙන් අහන්නේ මේ තුන්වෙනි පාඩමේ. තුන්වෙනි පාඩමේ කොටස් දෙකක් තියෙනවා නේද? ප්‍රධාන වශයෙන්ම තරංගයි ආලෝකයයි. එතකොට සාමාන්‍යයෙන් ආලෝකයේ රචනා ගන්න આવොත් එහෙම ස්ට්‍රක්චර් දෙක දාන්නේ මේ තරංග වලින්. හරිද? එතකොට දැන් අපි මේ බැලුවට පස්සේ ගිය අවුරුදු දෙකේම 24 23 දෙකෙන්ම ආලෝකය තමයි මේ ව්‍යුහගත ප්‍රශ්න අහලා තියෙන්නේ. රචනා වලට තරංග වලින් දීලා තියෙනවා. හරිද? ඒතර මම හිතන්නේ මේ සැරේත් ආපහු දැන් එක දිගට අවුරුදු දෙකක් ආවනේ මේ ආලෝක කොටසේ. මේ සැරේත් ආලෝකයේ මේක ලොබයි කියලා මම හිතන්නේ නැහැ. මේ සැරේ වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ධ්වනිමානය. හරි තරංග වලින් ධ්වනිමානය අහන්න පුළුවන්. ධ්වනිමානය ඇහුවොත් එහෙම ධ්වනිමානයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ධ්වනිමානයේ භාවිතයෙන් සාකරක සංඛ්‍යාතයේ සෙවීම තියෙනවා. ඊට පස්සේ වෙනවා ධ්වනිමානයේ භාවිතයෙන් අධිකම්බික සංඛ්‍යාතය සහ කම්පන දෙක අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම. ওই දෙකම බලන්න. හරි ධ්වනිමානය කියන එක පාස් පේපර් සම්මානට අහලා තියෙන ප්‍රශ්නයක්. හරි ඒක ආයි අහන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒක අහන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ දෙකක් වෙන්න පුළුවන්. අනුනාද නල. මේකේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. හරි. අනුනාද නල භාවිතයෙන් වාතයේ දුර්ලභ වේගය සීමිත කියන ප්‍රැක්ටිකල් එකක් තියෙනවනේ. ඒකේ කොටස් දෙකක් කියන්නේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. මේ සංයුත නලයක් සහ එහි එක්සරසල භාවිතයෙන් වාතයේ දුර්ලභ වේගය සහ නලයේ ආන්දෝෂය සෙවීම. ඊට පස්සේ තියෙනවා සංයුත නලයක් හා සරසලු කට්ටලයක් භාවිතයෙන් වාතයේ දුර්ලභ වේගය සහ නලයේ ආන්දෝෂය සෙවීම. හරි ඔන්න ඔය දෙක බලන්න. හරි ඒ දෙකයි ඒතකොට ධ්වනිමානයේ බලුවා ඒක බලුවා ඊට පස්සේ මෙන්න මේ දුන්නක දුන්නීතිය සෙවීම කේසෙවීම කියන ප්‍රැක්ටිකල් එකක් දෙන්න පුළුවන් chance එකක් තියෙනවා තුන්වෙනි එකට. හරි මේක මේ යාන්ත්‍රික විද්‍යාවටත් දාලා දෙනවා කලින්.
sorry මේ පළවෙනි ස්ට්‍රක්චර් වෙනකොට දාලා දෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. හරි. එහෙම අවුලක් නැහැ. හරි. ඒතකොට මෙතෙන්ටත් මේක අහන්න chance එකක් තියෙනවා නේද? වැඩිම chance එක තියෙන එක තමයි මම උඩින්ම දාලා දෙන්නේ. දොනි මානේ. හරි. ඒක හොඳට බලන්න. බලන්න කියන්නේ ඔයා හෙළ දෙන past papers 2000 ඉඳන් හරි තියෙන ටික ලියන්න. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ විදිහට ඕගොල්ලන්ට අහන්නේ ඕගොල්ලෝ දන්නවා දැන් අනිවාර්යයෙන්ම ඒක මේ අවුරුදු මේ කාලයක ඉඳන් අහලා තියෙන්නේ මේ දාරක්ති ප්‍රැක්ටිකල් වලින් ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට ධාරා විදුතේ මේ ඊට අමතරව දැන් මේ සැරේ මේ ඔයගොල්ලන්ට අර මේ ප්‍රැක්ටිකල් පොතේ තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික වලිනුත් මේ ප්‍රැක්ටිකල් කීපයක් දාලා ඒවෙන් එන්න chance එක ගොඩක් අඩුයි. මේ සැරේ එනවා නම් එන්න තියෙන්නේ මේ 24 23 දෙකේම ඊට සේතු අහලා තියෙනවනේ. ඒ නිසා මේ සැරේ එන්න පුළුවන් විභවමානය. හරි විභවමානය තමයි මේ ලොකුම chance එකක් තියෙන්නේ. විභවමානයනොත් විභවමානය ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. මේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමයි කෝෂ දෙකක විදුත්කාම බල සංසන්දනය. ඕකිනුත් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම කියන ප්‍රැක්ටිකල් එක. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම ප්‍රැක්ටිකල් එක තමයි ලොකු chance එකක් තියෙන්නේ. හරි මේකත් එන්න පුළුවන්. කෝෂ දෙක විදුත්කාම බල සංසන්දනය. ඊට අමතරව මේ දාරාන්තයේ පළවෙනි ප්‍රැක්ටිකල් එක මේ වීඩි කෝෂික විදුත්කාම බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම කියන එක ඒකත් අහන්න පුළුවන් chance එකක් තියෙනවා. හරිද? මේක නැතිනම් අර ලොකු ප්‍රැක්ටිකල් ගොඩක් නැහැනේ. ඉතින් මේ ටික තමයි අහන්න පුළුවන්. මේ මීටර් හේතු වයින් කරා මේ ටික එන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊට අමතරව මේ සිලබස් එකේ නෑ මෙන්න මේ ඕම් නියමය සහ බහු මීටරය කියලා මේ ප්‍රැක්ටිකල් එකක් විදිහට උගන්වන්න මේ ප්‍රැක්ටිකල් පොතේ දාලා නැහැ. හරි. හැබැයි මේ ඕම් නියමයයි බහු මීටරයයි මේ අහලා තියෙනවා. මේ පාස් පේපර්ස් අහලා තියෙනවා. මේක අහන්න පුළුවන් chance එකක් තියෙනවා. හරි. ඕම් නියමය සහ බහු මීටරය. ඔය ටික තමයි අහන්න පුළුවන් chance එකක් තියෙන්නේ. වැඩිපුරම බලන්න විභවමානය කියන එක විභවමානයේ මේ පාස් පේපර්ස් ඕන තරම් අහලා තියෙන ප්‍රශ්න. ඒතකොට ඒ වලට ප්‍රශ්න වලට උත්තර ලියන්න. උත්තර ලියලා මාකින් චෙක් කරගන්න. හරි. ගොඩක් ඒවා එතකොට අපි මේ ලියන විදිය ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්නම වෙනවා. ඒක නිකම් මේ කරාගේ අපි ප්‍රැක්ටිකල් එක විතරක් බැලුවා කියලා ලොකු තේරුමක් වෙන්නේ නැහැ. අපිට කියන විදිය ඉගෙන ගන්න අනිවාර්යෙන්ම පාස් පේපර්ස් ලියන්න. ඒවැය මාකින් අරන් බලන්න කොහොමද ඒගොල්ලෝ උත්තර බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. හරි. ඒව තමයි වැදගත්. හරි. ඊට පස්සේ අපි යමු එසේ ප්‍රශ්න. එසේ එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ කියන්නේ එසේ පළවෙනි ප්‍රශ්න විදියට ලොකු chance එකක් තියෙනවා මේ සැරේ දවස් 30න් ඉන්න. දවස් 30 කොටස කර හොඳට තීරණය බලලා පාස් පේපර්ස් කරන්න. ඊට පස්සේ තරලලා තියෙන chance එකකුත් තියෙනවා. හරි. 24 23 ගොඩක් ඇවිල්ලා තියෙන වෘත්තිවාදී ප්‍රමාණයට සම්බන්ධ කරපු ප්‍රශ්න හදපු අය ඇවිල්ලා තියෙන්නේ. බර්නියුලි අන්තිමට ඇවිල්ලා තියෙනවා මේ තරලගත විද්‍යාවෙන් 22. හරිද? එතකොට ඒ ටික ඇත්තටම මේ ලොකු chance එකක් නෑ වෙන්න මේ බලය නිවන නියම කම්පතාවලුත් 21 වගේ මත විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ද්‍රවස්ථිතිය කොටසෙන් පොඩ කාලෙකින් ඇවිල්ලා නැහැ. අහලා නැහැ. හරි. ඒ කොටස අහන්න පුළුවන්. ඒකට ඒක අහන්න පුළුවන්. ඒක නිසා වැඩිපුර මේ ද්‍රවස්ථිති විද්‍යාව කියන කොටස හොඳට බලා ගන්න. හරි. ද්‍රවස්ථිතිය කොටස හොඳට බලන්න. හරිනේ. ඒතර ඒවෙන් බලන්න කියන්නේ ඒවෙන් පාස් පේපර්ස් ඇවිල්ලා තියෙනවට උත්තර ලියන්න. තීර බලලා. ඊට පස්සේ මේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට ප්‍රකාශ උපකරණ කියන්නේ මේ තුන්වෙනි පාඩමෙන් අහලා මේ අහන්නේ. එතකොට මේ ප්‍රැක්ටිකල් එක මේ තරම් වලින් දැම්ම නිසා රචනාවක් වෙන්න ලොකු chance එකක් තියෙන්නේ මේ ආලෝකයෙන්. හරි. ඒතර ආලෝකය මේ බලන්න ප්‍රධාන වශයෙන් ප්‍රකාශ උපකරණ වලින් මට හිතෙනවා මේ මිනිස් ඇසට වඩා මේ සංයුක්ත අන්වීක්ෂය අහන්න chance එක වැඩි. මිනිස් ඇස කොටසිනුත් අහන්න පුළුවන්. හරි. සංයුක්ත අන්වීක්ෂය අහන්න chance එක වැඩි. ඊට පස්සේ දුරේක්ෂය අහන්නත් පුළුවන්. ඒතකොට ප්‍රකාශ උපකරණ ටික පොඩක් වැඩිපුර බලන්න. ඒක අහන්න chance එක වැඩි. ඊට පස්සේ මේ කාච උත්තල කාච අවතල කාච ඒවා මේ කාච සූත්‍රය කැරවිස් කියන කැරවි සමානයි කැරෙක් භාවිතා කරලා හදන්න ගානක් අහන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මේ ආලෝකයෙන් ගානක් ආවොත් ටිකක් වෙලා යනවා සුළු කරන්න. මේ කියන්නේ හදන්න මේ ටිකක් වෙලා යන ගානක් තමයි ඉන්නේ. ගාන හදන්න ටිකක් වෙලාව යනවා. හරි. හරි. එතකොට ආලෝකයෙන් කොටසෙන් මෙන්න මේ කොටස් ටික අහන්න chance එක වැඩි. හරි. ඊට පස්සේ මේ 7 වෙනි ප්‍රශ්නේ එන්නේ පදාර්ථ යාන්ත්‍රික ගුණ කොටසෙන්. 7 වෙනි ප්‍රශ්නේ විදිහට මේ ප්‍රත්‍යස්ථාව තමයි මේ සැරේ එන්න chance එක වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොටස් 3 මාරුවෙන් මාරුවට වගේ තමයි අහන්නේ. අවුරුද්දක් පාසා. එතකොට 24 වෙලා තිබ්බේ පුෂ්ටිඝාතතිය. 23 දුෂ්ටාවිතාවය පුෂ්ටිඝාතතිය දෙකම එකට සම්බන්ධ කරලා මේ ගානක් අහලා තිබ්බා. 22 තමයි අන්තිමට ප්‍රත්‍යස්ථාව ඇවිල්ලා තියෙන්නේ.
එතකොට හරිනම් මේ සැරේ එන්න තියෙන්නේ ප්‍රත්‍යස්ථතාව කොටසින්. ප්‍රත්‍යස්ථතාව આવොත් ඇත්තටම ලේසි. මේ ඔය තියෙන ප්‍රධාන කොටස් තුනෙන් මේ ලේසිම කොටස තමයි ප්‍රත්‍යස්ථතාව කොටස. හරි එක සමීකරණය තියෙන්නේ. පාස් පේපර්ස් කරලා ගියා නම් මේක මේ කියන්නේ දැන් දැනට ඉන්නවා නම් මේ 104ක් කරගන්න බැරි කවුරු හරි 104ක් කරන්න 102ක් හරි 3ක් හරි දැන් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස දැන් මේ මාසය ඇතුළත ඉගෙනගෙන වැඩේ කොට දා ගන්න පුළුවන් කොටසක්. හරි. ප්‍රත්‍යක්ෂතාවය කියන එක. ඊළඟට මේ දුෂ්ටාවිතාවය කියන කොටසනුත් එන්න chance එකක් තියෙනවා 21ක්. හරි මේ දෙක සම්බන්ධ කරලා වැඩිපුර එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒනට දුෂ්ටාවිතාවයනොත් වෙනම අහන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය දුෂ්ටාවිතාව මේ ප්‍රත්‍යක්ෂතාව තමයි එන්න තියෙන්නේ. ඒනට දුෂ්ටාවිතාවයනොත් අහන්න chance එකක් තියෙනවා මේ සැරේ. හරි අර පිළිවෙලටම එන්නේ නැහැ දැන්. හරි ඉස්සර නම් ආවේ පිළිවෙලට මාරු කර කර කොටස් තුන මාරු කර කර ආවේ. හරි. ඒතර ප්‍රත්‍යක්ෂතාව අන්තිමට 22 යවුවා. හරි. ඔන්න ඔය ටික තමයි ඉන්න chance එකක් තියෙන්නේ. ඒතර මේ යාන්ත්‍රික ගුණවල ප්‍රත්‍යක්ෂතාව කියන එක බලා ගන්න. හරි. ඒක આવොත් වැඩේ කොට දා ගන්න ලේසි. ඒතර එකක් එතනින් හරි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨ වලින් අහනවා. ශ්‍රේෂ්ඨ වලින් මේසරේ එන්න තියෙන්නේ ඒකත් ශ්‍රේෂ්ඨ ප්‍රධාන කොටස් තුනක් තියෙනවානේ. රුත්ව ශ්‍රේෂ්ඨ, විද්‍යුත් ශ්‍රේෂ්ඨ, චුම්බක ශ්‍රේෂ්ඨ. ඔයෙන් මේසරේ ඒක සාමාන්‍ය ප්‍රශ්න දාන්නේ මාරු කොටස් මාරුවට දාන්නේ. හරි දැන් එන රටාව ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේසරේ එන්න තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ. හරිද? එන්න තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ උනාට ඉතින් ඒක හරියටම සාමාන්‍යයෙන් එහෙම දැන් අර රටාවට දාන්නේ නැහැ. හරි. ඒනවා chance එක වැඩි මේක අන්තිමටම ඇහිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ 22. හරි. කළු කුවර ප්‍රශ්නයක් ඇහිලා තිබ්බේ. ඒක. එතකොට මේසරෙන් අර චන්ද්‍රිකාවක චරිතී චන්ද්‍රිකාව කර කක්ෂගත කරන්න යන පාස් එක සහලක් තියෙනවා. හරි. ඒක නිකන් මට හිතෙනවා නිකන් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. හරි ඊට පස්සේ ඒක chance එකක් වැඩි ගුරුත්වාකර්ෂණ ආවොත් ඒකෙන් ඉන්න chance එකක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ හොඳට බලන්න. ඒකත් මේ එක දවසක පාඩමක්. එක දවසින් කොට දා ගන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ. ඊට පස්සේ චුම්බක ශේෂ්ඨත් පොඩ්ඩක් බලන්න. චුම්බක ශේෂ්ඨ වල මේ ප්‍රේරණය කොටසෙන් අහලා නැහැ කොට දාලා අහන්නත් පුළුවන් ප්‍රශ්නයක්. හරි. ප්‍රේරණය. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි 8 වෙනි ප්‍රශ්නේ ඉන්නේ. එතකොට ඒක ගුරුත්වාකර්ෂණයෙන් තමයි වැඩි chance එකක් තියෙන්නේ. හරි. හරි ඊට පස්සේ මේකට එන්න 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ අපි දන්නවා මේ A හෝ B කොටස් දෙකෙන් එකක් තෝරගෙන තමයි හදන්න තියෙන්නේ. එතකොට A කොටස එන්නේ ධාරා විද්‍යුතයෙන්. B කොටස ඉලෙක්ට්‍රොනික වලින්. හරි. ධාරා විද්‍යුතයෙන් නම් ගොඩක් මේ සැරේ chance එකක් තියෙන කර්චොප් නියම කෝෂ සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න වගේ chance එකක් තියෙනවා. ධාරා විද්‍යුතය. හරි. ගොඩක් කට්ටිය ඉතින් ඉලෙක්ට්‍රොනික්ස් වල නම් මේ අන්තිමටනේ කෙරෙන්නේ නේද? ඉලෙක්ට්‍රොනික්ස් මේ පන්ති වල ඉගෙන ගන්න අන්තිම නිසා ගොඩක් කට්ටිය ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ වල ඇත්තටම ලේසි. හරි. මේ සැරේ ඔය ඩියෝඩ් වගේ ප්‍රශ්නයක් ඍජුකරණය ඩියෝඩ් ප්‍රශ්නයක් හරි කාරකාත්මක වර්ධක අහන්න chance එකක් තියෙනවා. ඊළඟට මේ ශ්‍රේෂ්ඨ ආසන ශාස්ත්‍ර හරි. මේ අලුතෙන් එකතු කරපු කොටසක් තියෙනවා. ඒක අහන්නත් පුළුවන්. ශ්‍රේෂ්ඨ ආසන ශාස්ත්‍ර. හරිද? ඒ කෝටික තමයි මේ ප්‍රධාන වශයෙන් මේ අහන්න chance එක තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රොනික්ස් වල ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා 10 වෙනි ප්‍රශ්නේ ඒකෙත් AB කොටස් දෙකෙන් එකක් තෝරන් කරන්න තියෙන්නේ. ඒ කොටස් එන්නේ තාපය අනිවාර්ය ප්‍රශ්නයක්. B කොටස අන්තිම පාඩමේ. හරි. පදාර්ථ සහ විකිරණීය අන්තිම ප්‍රශ්නේ එනවා. ඒකට තාපයේ ප්‍රශ්නේ ගත්තට පස්සේ තාපයේ විසරේ මට හිතෙනවා ආර්ද්‍රාමිතිය ටිකක් අමාරු කොටසක්. හරි අන්තිමට තමයි ඔයගොල්ලන්ට උගන්වන්න ඇත්තේ. ක්ලාස් වල තාපය මේ ආර්ද්‍රාමිතිය කොටස තේරෙනවද? ගොඩක් කටියට තේරෙන්නේ නැති නිසා තමයි වාක්‍යරව කරන්නේ ඔක. හරි. ඉතින් මේ ආර්ද්‍රාමිතිය කොටසෙන් ප්‍රශ්න අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ උතර සාපේක්ෂාර්ථතා මේ නිරපේක්ෂාර්ථතා මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. ඒ chance එක ගොඩක් වැඩි තාපයේ. ඒක හොඳට බලන්න. ඊළඟට තාප සන්නයනය ප්‍රශ්නයක් අහන්න පුළුවන් chance එකකුත් තියෙනවා. තාප සන්නයනය මේ උතර සමීකරණ මතකනේ කිව්වදීම T සමානයි K A delta T delta ඒ සමීකරණ භාවිතා කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොන කොටස ඇහුවත් අර Q සමානයි මේ Q සමානයි ms delta t ඊට පස්සේ මේ සමීකරණය භාවිතා වෙනවා. හරි. Q සමානයි ms delta t ඊට සමීකරණය භාවිතා කරන්න යන්න පුළුවන්. හරි. ඊට පස්සේ තාපයේ ඕක තමයි වැඩිපුර වෙන්න chance එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ අන්තිම ප්‍රශ්නේ කියන්නේ 10 B කොටස අන්තිම පාඩමෙන් කෘෂ්ණ වස්තු විකිරණය අහන්න chance එකක් තියෙනවා. හරි. කෘෂ්ණ වස්තු විකිරණය එහෙම නැත්නම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය. හරි. ඔන්න ඔය කොටස් ටික තමයි මේ මට කියන්න තියෙන්නේ ඔයගලන්ට වැඩිපුර බලන්න අවධානය යොමු කරන්න කියලා. හරි. සති 5ක් වගේ තියෙන්නේ. ඔය සති 5 මේ හරියට වැඩ කරොත් ඇත්තටම
ඉන්න මට්ටමින් උඩට එන්න ගේමක් ගහ ගන්න පුළුවන්. මේ මම පෙන්වලා තියෙන්නේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන කොටස් මොනවද කියන එක තමයි මම පෙන්වලා තියෙන්නේ. දැන් මේ දිගට වැඩ කරන අපු එක්කෙනෙක් නම් දන්නවා දැනට ඒගොල්ලෝ දන්නවා මේව තමයි වැඩිපුර අහන්න පුළුවන් chance එකක් තියෙන්නේ කියලා. මේ වල වැඩිපුර අවධානයක් දෙන ගමන් අනිත් කොටස් ඒගොල්ලෝ කම්ප්ලීට් කරලා තියෙන්නේ. හරිද? මම කියන්නේ මේ අන්තිම දැන් තව සති 5ක් වගේ තියෙන්නේ. මේ ටිකේ ගේමක් අහ ගන්න දන්නවන කෙනෙක්ට මම කියනවා මම මේ ගෙන ආපු මේ කිව්ව ටික ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා මේ ඔයගොල්ලෝ මේක බලලා මේ පොඩි අදහසක් ගන්න අදහසක් අරන් මේවට වැඩිපුර ફોකස් කරලා වැඩ කරලා එන එක්සෑම් එක කොට දාගන්න මේ යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යවලා මේ උගලන්ටත් පොඩ්ඩක් බලන්න සලස්වන්න. හරි. එහෙනම් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් වැඩේ කොට දාගන්න ජය වේවා.